ඔයත් ස්කුයිඩ් ගේම් කතාමාලාවේ ලොකු රසිකයෙක්ද? ඔයා හිතුවද මේ කතාමාලාවේ පෙන්වන දේ ඇත්තටම සිද්ධ වුණොත් අති අමානුෂික ක්‍රීඩාවන් ක්‍රීඩකයන් 100 ගණනක් ඒ අතරින් එක ජයග්‍රාහකයෙක් විතරයි. මේ දේවල් සත්‍ය සිදුවීමක් කියලා හිතන්න පුළුවන්ද? හැබැයි 2021 ස්කුයිඩ් ගේම් කතාමාලාව සත්‍ය සිදුවීමකින් පාදක වුවද්ද? අංක 1. ස්කුයිඩ් ගේම් කියන්නේ මොකක්ද? ස්කුයිඩ් ගේම් කියන්නේ Netflix ඔස්සේ 2021 වසරේ නිකුත් වුණු දකුණු කොරියානු කතාමාලාවක්. ඒක කියනවා රසිගත මරණීය ක්‍රීඩාවකට සම්බන්ධ වුණ දුප්පත් මිනිස්සු ගැන. එයාලට කියනවා රෙඩ් ලයිට් ග්‍රීන් ලයිට් වගේ ළමයින්ට වෙන්මුණු සෙල්ලම් පවා කරන්න. හැබැයි මේකේ තියෙන භයානක පැත්ත සෙල්ලම් කරන කෙනෙක් පැරදුනොත් එයාලා ගේම් එකෙන් ඉවත් වෙන්නේ මරණයෙන්. සෙල්ලමේ අන්තිමට ඉතුරු වෙන කෙනාට විශාල මුදල් ප්‍රමාණයක් හිමි වෙනවා. අංක 2. මේ කතාව සත්‍ය සිදුවීමක්ද? උත්තරය නැහැ. ස්කුයිඩ් ගේම් කියන්නේ සත්‍ය සිදුවීමකින් පාදක වුණ දෙයක් නෙමෙයි. මේ කතාව 100%ක්ම ප්‍රබන්ධයක්. මේ කතාව ලියන්නේ රුවෙන් ඩොන් යුන් කියන රචකයා විසින්. ඔහුට මේ අදහස නිර්මාණය කරලා තියෙනවා 2008 දී. ඔහු සෙල්ලම් කරපු කොරියන් ළමා ක්‍රීඩා, දකුණු කොරියාවේ සැබෑවටම තියෙන මුදල් ගැටලු, පොහොසත් හා දුප්පත් අතර තියෙන පරතරය වගේ දේවල් ඔහුට මේ කතාව ලියන්න අදහස ඇවිත් තියෙනවා. ඔහුට පෙන්වන්න ඕනේ වුණා මිනිස්සු කලකිරීමට පත් වුණාම මොන වගේ තත්වයකට මුහුණ දෙනවද කියන එක. ඒකයි මේ කතාව බලන ප්‍රේක්ෂකයාට සත්‍ය හැඟීමක් ඇති වෙන්නේ. අංක 3. සැබෑ ලෝකයේ මීට සමාන සිදුවීම්. ස්කුයිඩ් ගේම් කියන්නේ සත්‍ය කතාවක් නුනත් සමහර කොටස් සැබෑ ජීවිතයේ පාදක කරගෙන නිර්මාණය කරලා තියෙනවා. දකුණු කොරියාව හා අනෙක් රටවල මිනිස්සු මුහුණ දෙන ණයබර මේ කතාවේ සමහර චරිත වගේම මිනිසුන්ගේ බලාපොරොත්තු රහිත බව, සමහර පොහොසත් මිනිස්සු එයාලගේ බලය අයුතු ලෙස භාවිතා කිරීම වගේ දේවල් ගන්න පුළුවන්. ඒ වගේම මේට බොහෝ සෙයින් සමාන චිත්‍රපට හා පොත් දෙක ගන්න පුළුවන්. ජපානයේ බැටල් රොයල්, ඇමරිකාවේ හංගර් ගේම්ස් වගේ. ඉතින් මේක සත්‍ය කතාවක් නෙමෙයි. හැබැයි ලෝකයේ සැබෑ සිදුවීම් පාදක කරගෙන තියෙනවා. අංක 4. මේක ඇත්තටම සිද්ධ වෙන්න පුළුවන් දෙයක්ද? ස්කුයිඩ් ගේම් වගේ ක්‍රීඩාවක් ඇත්තටම සිද්ධ වෙන්න පුළුවන් කියලා ඔයා හිතනවද? නීතිමය වශයෙන් නැහැ. ඒක අනිවාර්යෙන්ම අපරාධමය සිද්ධියක් වෙනවා. හැබැයි ඉතිහාසයේ නම් මීට සමාන සිද්ධි සැබෑවටම සිද්ධ වෙලා තියෙනවා. මරණීය ක්‍රීඩා නැරඹීම, රහස්‍යගත සටන් සමාජ, පොහොසත් මිනිස්සු විනෝදය වෙනුවෙන් ඌර දේවල් බලන්න පුරුදු වෙලා තියෙනවා. ස්කුයිඩ් ගේම් කතා මාලාව ප්‍රබන්ධයක් වුණත් ඒක පෙන්නලා දෙනවා මිනිසුන්ට මේ ලෝකය මොනතරම් භයානක දෙයක් බවට පත් කරන්න පුළුවන්ද කියන එක. ඉතින් අදත් මේ විදියට මේ වීඩියෝවේ අවසානයට පැමිණෙනවා. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. If you learned something new today, hit like, subscribe, and let me know in the comments.